Hi guys, කොහොමද ඔයාලට? අද අපි අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න ආවා. ඉතින් අද අපි වීඩියෝ එකකින් අරන් එන්නේ පොඩි ගේම් එකක්. කොහෙද බලන්නේ? මේ මුලින්ම කියන්න ඔයාලා ඉතින් යාව නම් දන්නවා ඇති. මේ ඉන්නේ අපේ චූටි බට්ටි. ඉතින් අද වීඩියෝ එකකින් අරන් එන්නේ පොඩි ගේම් එකක්. ඒ කියන්නේ අපි කියන්නේ මම පණ නැති මොකක් හරි හිතන බඩු මොකක් හරි බඩුව කියන්නේ පණ නැති බඩු දැන් පණාව කෝප්පේ එහෙම බඩුවක් හිතා ගන්නවා. ඉතින් අපි ඒක විස්තර කරනවා නම කියන්නේ නැතුව. එතකොට මෙයාට තියෙන්නේ මෙයාට නම් තාම තේරෙන්නේ නැහැ පොඩිනේ. ඒ වුණාට වීඩියෝ එකට එබෙනවා. මෙයාට තියෙන්නේ ඒක ගෙස් කරන්න. මම විතරක් නෙමෙයි මෙයාත් අර මෙයාත් එහෙමයි. අපි තුනක් හරි හිතාගමුනේ නැත්තම් වෙලාව යනවනේ දිගටම. හරි ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕනේ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න එහෙනම් අපි වීඩියෝ එකට යමු ඉතින් අපි ගේම් එක පටන් ගන්න යන්නේ මම මුලින්ම මොකක් හරි එකක් හිතා ගන්න ඉස්සෙල්ලා මම හිතා ගන්න හොඳේ හරි මෙහෙට මේ කුඩු අර මෙහෙට හදින්වන්න හරියටම හොඳේ ඉතින්. හරි මං හිතාගෙන ඉන්නේ මෙයා මාර බඩුවක් හිතාගෙන තියෙනවා කියලා මට කියන්නේ. හිතාගත්තා ඉතින් අහන්න ප්‍රශ්න. කුස්සියේද ස්ටෝප්ුවේද කොස්සියේ. කපන එකක්ද කොටන එකක්ද මිරිකන එකක්ද ගාන එකක්ද මොකද්ද? කපන්නෙත් නෑ කොටන්නෙත් නෑ මිරිකන්නෙත් නෑ. ගාන එකක්ද? නෑ. පොල් ගානේ හිරවනේ. හිරවනේ තමයි. හරි මං කිව්වද හරි. ඔයා හිතාගේ. උඹට දෙරි හිතෙන්නේ නැහැ හරි. හිතාගත්තා? හිතාගත්තා. කුස්සියේද තියෙන්නේ ඉස්සරහද කාමරේද? টয়ලට් එකේ. කුස්සියෙත් නැහැ කාමරෙත් නැහැ ස්ටෝප්ුවෙත් නැහැ. টয়ලට් එකෙත් නැහැ. එහෙනම් කොහෙද තියෙන්නේ? තියෙන නෑ. එළියද? ඔව්. ඇයි ඒකට තියන්න ස්ථානයක් තියෙන්නේ බෑ? ඔය එළියේ තියෙන සාමාන්‍යයෙන් ගොඩාක් මිනිස්සුන්ගේ ප්‍රයෝජනවත් අති ප්‍රයෝජනවත් දෙයක්. මල් පෝච්චිය. මල් පෝච්චි අති ප්‍රයෝජනවත්. එහෙනම් මොකද එළියේ තියෙන්නේ? අති ප්‍රයෝජනවත් මිනිසාට නැතුවම බැරි දෙයක්. ගස්ද? ගස් නෙමෙයි. මිනිසාට අති ප්‍රයෝජනවත් මිනිස්සුන්ට ඒක නැතුවම බෑ අඩුම තරමේ තප්පරයක්වත් ඉන්න බෑ. සෙරප්පු දෙක. දැන් ඔය සෙරප්පුට යන්නේ නැද්ද ගොන් කතා කියන්න බා. එහෙනම් මොකද්ද බං එළියේ තියෙන්නේ? කියන්නේ ඉතින් මේ මිනිස්සයාට ඕනේ මිනිස්සයාට ඒක නැතුවම බෑ අඩුම තරමේ දවසක් වගේ ඉන්න පුළුවන් ඒක නැතුව. ඔක්සිජන්ද? ඔක්සිජන් නෙමෙයි. ඒක පණ නැති බඩුවක් නේ කාමාරේ. පණ නැති බඩුවනේ පණ තියෙන බඩුවනේ අම්ම ගැන කියනවනේ මම. එළිය මොනවද බං කියන්නේ මේ අපිට ඕන මේවා? ඒක කියන්නේ ඒක ස්ථානයක්. ඒක සාමාන්‍යයෙන් ද්‍රව්‍ය උපයෝගී කරගෙන තමයි හදන්නේ. ගෙදරද? අයියෝ. දවසක් නැතුව මිනිස්සුන්ට ගෙදර ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් ද්‍රව්‍ය උපයෝගී කරගෙන ගොනක් ගොන් එකක් හිතාගෙන දන්නේ මේ කියන්න බැරි. නැහැ බං හරි. ඒ කියන්නේ උපයෝගී කරගෙන තමයි හදන්නේ. මිනිසාට ඕනේ සාමාන්‍යයෙන් අවුරුදු කාලෙටත් ඒකත් එක්ක පොඩි බිස්නස් එකක් යනවා. ඔයා නම් මතකද වෙන්නේ? කෑ ගහන්නද ඉන්නේ? ඒක යනවා. මට කියන්න තේරෙන්නේ නැහැ. ඔබ කියන්න බෑ නෝ ටොක්කක් කොට්ටුයි. මීමී කියන්න බෑ නම් මොකක් හරි එකක් තියෙන්න බෑ. බෑනවා කියන්න බෑ කියලා මම උත්තරේ කියන්නේ. උදේ කියන්නේ මට එන්නේ. කියන්න බැරි වුණොත් මොකද කරන්නේ? කියන්න ඕක හෙල්ලන්න එපා මේක කඩ් වැටෙයි. ඉතින් මිනිස්සයාට ඒක උපයෝගී කරන සාමාන්‍යයෙන් දෙයක් දාලා තමයි එකෙන් අපිට අවශ්‍ය කරන දේ ලබා ගන්න. වතුරද? වතුර නෙමෙයි. අනේ මට දාන්නේ එහෙම කරන්න බෑනේ දැන් මං කිව්වනේ හිරමනේ. ඉතින් කොච්චර ලේසිද ඉරමනේ ඔය මොකද්ද ඔය කියන්නේ දැන් මං ඉස්සෙල්ලව ගාන එකක්ද මොකද්ද කියලා ගානයකුත් නෙමෙයි කිව්වා. ඉතින් මේකත් මොකද්ද? මේකෙන් සාමාන්‍යයෙන් මේක හදන්න ද්‍රව්‍ය උපයෝගී කරගෙන මිනිසාට අවශ්‍යයි අත්‍යවශ්‍යයි දවසක් වගේ තමයි දේ නැතුව ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒකෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න මෙහෙම අර
ඒක කිව්වොත් කියනවා ඔයා. අර මේක හොල්ලන්න එපා යකෝ. කියන්න. නෑ මට තේරෙන්නේ නෑ කියන්නේ. හැබැයි අංක බෑනේ. හරි ටොක්ක්ක් දෙන්න. ටොක්ක්ක් දෙන්න. ටොක්ක මොනා කරන්නද? එනල් නාරංගයි නාරංගෙඩියක් කඩන්න. අන්න. කන්න බෑ කියන්න බැරි කියන නාරංගෙඩිය. නාරං නාරංගෙඩිය හපන්න ඕනේ. දෙක තුනක්ම කඩාගෙන. මේක ඉතින් ඉක්මනට එන්න. මටත් ඕනේ. අනේ යටත් දෙන්න. මේ පැත්තේ මේ දෙහි ගෙඩියක් ගමු. මොන මේ ගොන් විකක් හිතාගෙන පොල් ගස්ද ගස්ද දෙහි එපා නාරංගෙ එන්න නාරං කඩන්න බෑ උස්සයි. පොඩි ගෙඩි මේ තියෙන්නේ ඕන තරම් ඒව තිත්තයි. කමන්නේ කන්න ඒ කියන්නේ මිනිස්සයාට ඒක උපයෝගී වෙනවා. ඔයාගේ ළඟමයි තියෙන්නේ. මිනිස්සයාට ඕනේ ඒවා. ඒව නැතුව දවසක් වගේ තමයි ඉන්න පුළුවන්. අනේ සපා බෝනේ. මොකද මේ කන්නේ නෑ මේක හපනවා විතරයි මේම කළා අල් ගාලා හපනවා එහෙම අවුගාල හපන්න අපිට පුළුවන්. බෑ කන්න පුළුවන් මේ පොඩි ගෙඩි තාම ලොකු වෙලා නෑ මේවා බෑ කරන්න දෙ යන්න. මට කියන්න බෑ මට තේරෙන්නේ මේ ඈ බෑ අක්කේ කන්න. කන්න බෑ සවුන් ඉතින් අර ප්‍රෙග්නන්ට් නිසා ඉවසනවා මම නැත්තම්. අනේ ඇයි මේක ආ කඩ දෙන්නකෝ. නා මේක කා මේක ඕක ලොකුයිනේ ඕක කන්න මේක එක ඇඹුලයි මං කියන්නේ ආ ලිද්ද බං. ඈ මං කිව්වා දැන් මිනිස්සෙට ඒක දවසක් නැතුව ඉන්න පුළුවන්ද ලින්ද මොක දවසක් විතරක් තියාගෙන ඉන්න බෑ දවසක් නැතුව ලින්ද ලිද දවසක් නැතුව ඉන්න පුළුවන්ද මොකද්ද ඔයා කියන්නේ? දැන් වාගේ මිනිස්සෙට දවසක් මගේ විතරයි ඒක නැතුව ඉන්න පුළුවන් කියලා මම කිව්වේ අර ඒක හදන්න උපයෝගී. හරි එහෙම කිව්වනේ ඔය මෙයා මේ ලොකු නානන් පොඩි නානන් ඕනේ මට ඕනේ මේ. අන්න එන ඒක දෙන්න යන්න ආ මේ මෙයා අම්මට කියලා කපාගන්න. මෙයා කිව්වේ මේ ඒක දවසක් විතරක් නැතුව ඉන්න පුළුවන් දැන් කියන්නේ ඒක ඉන්න පුළුවන් දවසක් විතරක් නෙමෙයිලු දවසකින් පස්සේ ඉන්න බැලු ලින්ද නැතුව ඉන්න පුළුවන් බැරිද ගොන් අපරාධ දෙහි ගෙඩිය කෑවේ ගොන් කතා කියන්නේ මාර ගොන් හරි දැන් අපි දෙකක් කරා මේ මොලයක් දවසක් නැතුව ලින්ද නැතුව දවසක් ඉන්න බෑ දැන් මෝටර කරන මිනිස්සුන්ට දවස නැතු ඉන්න ඉතින් එහෙම කතාවක් කිව්වේ නෑනේ මුතන මෙලවරහක් නැති මගුල් කියවන්න හරි හරි දැන් අපි දෙක අකු මේවත් බඩු දෙකක් කරලා තියෙන කියන්නේ බඩ හරි අපි දෙකක් කරලා තිනවා මේ වෙලාව වෙනවා තව දෙකක් කරලා මේ ඉවර කරනවා අපි මේක හරි ඉතින් ඔයානේ කියන්නේ. හරි මේ ඉන්න මේ අපි තව එකකින් හම්බෙමු ඒක නැත්නම් දිග වෙනවා හරි දැන් මේ මම එකක් හිතාගත්තා මෙයා එකක් හිතාගත්තා මේ තුන්වෙනි එක ඊට පස්සේ මෙයා එකක් හිතාගත්තම ඉවරයි ඉන්නේ මම හිතාගන්න එක හරි මම එකක් හිතාගත්තා දැන් මට ඒක ඔයා අහන්න ප්‍රශ්න කොහෙද තියෙන්නේ කින්දමන්ද කොහෙද ඉතින් කොහෙද තියෙන්නේ? තියෙන්නේ කොහෙද කියලා අහන්න ඉතින් ඉතින් මම කුස්සියෙන්ද කාමරේද টয়ලට් එකේද වත්තේද? කුස්සියේ. කුස්සියෙමනේ මම යන්නේ. කුස්සිය කපන එකක්ද කොටන එකක්ද ගාන එකක්ද? මුකුත් කරන්නේ මේ කපන්නෙත් නෑ කොටන්නෙත් නෑ ගාන්නෙත් නෑ හැන්දද? හැන්ද නෙමෙයි අපේ කුස්සියේ තියෙනවා ගොඩාක් කුස්සි වලක් තියෙනවා නැති කුස්සිත් තියෙනවා නැති කුස්සි නැති ඒ කියන්නේ කුස්සි වල සාමාන්‍යයෙන් ගොඩක් ගොඩාරියක් වල තියෙනවා මේක නැති කුස්සියෙත් මිනිසුන්ගේ ගෙවල් වල තියෙනවා අපිට ගොඩාක් ප්‍රයෝජනවත් අපිට නෙමෙයි අම්මට දෙවියනේ මිනිස්සයාට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් නැති කුස්සිත් තියෙනවා කියන්නේ කුස්සි එක නැති ඒ ගෙවලුත් තියෙනවා තියෙනවා. ගොඩක් බහුතරයක් ගෙවල් වල ඒක තියෙනවා පෝරණුව මෙයා කියන මේ ඔයා ගොංක ඒ වහන්න මම මේ හොඳ ඒවා දෙන්නේ ඔයා කියන්න පුළුවන් නේ මේ ගොන් ඒවා මෙයා අහන්න දැන් මං කියන එක යාට ලේසියෙන්ම අර කියන්න පුළුවන් වුණා ඒ වගේ වහන්න ඕනේ එපා ඔක හොල්ලන්න මෙයා මේ කියන්නේ මේ මෙලෝ රහක් නැති ඒවා හරි දැන් ඔයා එකක් හිතා ගන්න
හරි. දාගත්තා. මේක තියෙන්නේ එළියේද කුස්සියේද කොහෙද? එළිය තියෙන්නේ. ඒ ගොන් එකක් හිතාගෙන තිබ්බොත් නේ. එළිය තියෙන්නේ. යහපන් ප්‍රශ්න. හරි එළියේ තියෙන්නේ. මොකක් හරි මිනිස්සෙට ඕන දෙයක්. මෙහෙමයි. මේකේ මන්ද හැම- බුද්ධිකේ ඉවසන්නේ. මොන මන්ද බුද්ධිකේ ඒවා හිතාගෙන ඉක්මනට වෙලාව යනවා. මේකේ සෑම දෙයක්ම ප්‍රයෝජනයට ගන්න පුළුවන් මිනිස්සෙක්. මොකේද? ඒ භාණ්ඩයක් භාණ්ඩයක් වෙන්න ඕනේ. භාණ්ඩයක්ම වෙන්න ඕනද? ඔව් ඔව්. අය නම් ඉතින් හරි ඉතින් හිතා ගන්න වෙනවා ආයේ. එන හිතා ගන්න බන නැති භාණ්ඩයක් කියලා මුලින් කිව්වනේ. මම හිතාගත්ත එකටත් පණ නැහැ. පන නැහැ කියලා ගොම්මගුල් හිතා ගන්න එපා. පානන්නිති නිකන්නින්න. හරි. හරිද? අපේ ගෙදර තියෙනවා. හරි ගෙදර තියෙන කොහෙද තියෙන්නේ ගෙදර කුස්සියද ස්ටෝප් හැබැයි තියෙන තැන කිව්වොත් ඔයා එක ටක් ගාලා කියනවා. ටොයිලට් එකේ? ටොයිලට් එක නෙමෙයි. ටොයිලට් එක බාල්දිය නෑ. ටොයිලට් එයාම කියනවා එයා හිතාගත්ත එක. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒ කියන්නේ ඒක බාල්දිය නෙමෙයිද? ටොයිලට් එකක් නෑ මෙතන. හරි. හරිද? කොහෙද තියෙන්නේ කුස්සියේ? කුස්සිය තියන්නේ. තියෙන තැන කියන්න බෑ. එපා ඔය කකුලේ මේක මේක හෙල්ලෙනවා. තියෙන තැන කිව්වොත් මේ කඩලුත් වෙනවා. මේ තියෙන තැන කිව්වොත් මොකද්ද මොනම කරන එකද? ඒකට අපිට අපේ ගෙදරට දවස පටන් ගත්ත දවස් ඉඳන් ආය අපි නිදා ගන්නකම් අපිට මන් දන්නවා. මෝටරේ. හරි හරි එකක් හරි ගියා. මේ අරකට මම දෙයි ගෙඩිය කන්නේ. මෙයා මේ මේ මොකද්ද කෝල් එකක් ආවා ඒක නිසා වීඩියෝ කට් කරන්න උනා. ඉතින් මේ මං කිය හිටියේ මමත් අර දෙහි ගෙඩිය කන්නේ දෙන අරන් ගෙඩිය කන්නේ නැහැ. මෙයා ගොම් මගුලක් කියන නැත්තම් මොකද මෙයා කිව්වනේ දැන් මෙයා ලිඳ හිතාගෙන තියෙන්නේ. ලිඳ මේ දවස් මිනිස්සෙට දවසකට වඩා ඉන්න බෑ කිව්වා ඒක නැතුව. එතකොට හිතෙන්නේ මේ ඔක්සිජන් වතුර ඒවනේ අපිට නැතුව බැරි. ලිඳ නැතුව දවසක් මේ ඉන්න බැරි. මත්ෙන්න. ඔම්මිට බව මේක හෙල්ලෙනවා. බහින්නොත්නේ. බහින් බබා නෑ නෑ මත්ෙන්න. ආහොමි මේ ඉන්න පුළුවන් බැරි වෙන විදියක් නැහැ. ඉතින් මේ අපි වීඩියෝ එක ඉවර කරනවා. මීට වඩා දිගට කරන්න පුළුවන් මොකද මෙයා වද දෙනවා. මේ නංගි. බෑ කරන්න මේ ඒක නිසා දිගට කරගෙන වීඩියෝ එක දිග වෙනවා. ඉතින් අපි ෆුඩ් චැලෙන්ජ් එකක් අරගෙන එන්න කියලා හිතාගෙන ඉන්න ඕගලන්ට ඒක අරගෙන එන්නම්. බබා හෙල්ලෙන්න එපා මේක හෙල්ලෙනවා. ඔමි අරන් එන්නම්. ඉතින් අපි මේ වීඩියෝ එක ඉවර කරනවා මෙතනින්. අමතක නොකර subscribe කරන්න bell icon එකත් click කරන්න. එහෙනම් අපි අතට ගිහින් එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි